විභාගේ ඉවරයි. දැන් නිදහස් නේද? හැබැයි යාළුවනේ ඔයාලා දන්නවද A level result එන්න කොහොමත් මාස 4-5ක් යනවා. ඉතින් මේ කාලේ ඔයා මොකද කරන්නේ? ගොඩක් ළමයි නම් ෆිල්ම් බල නිදාගෙන කාලේ කන එක තමයි කරන්නේ. හැබැයි ඔයාගේ පන්තියේ හිටපු වැඩකාරයෝ ටික මේ වෙද්දි ඊළඟ ගේමට රෙඩි වෙලා ඉවරයි. රිසල්ට් එද්දි අතේ අමතර සහතිකයකුත් තියාගෙන ජොබ් මාකට් එකට බහින්න ලෑස්ති වෙලා ඉවරයි. ඔයාටත් එහෙම කරන්න ඕනද? අන්න ඒ නිසා තමයි අද මම ගෙනාවේ after A level කරන්න පුළුවන් courses 10ක්. මේවා කරන්න හොඳම තැන් එක්කම මම කියනවා. අංක 1 තමයි මම පෞද්ගලිකව වැඩියෙන්ම රෙකමන්ඩ් කරන්නේ. වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. ඔයාගේ අනාගතේ වෙනස් වෙන්නත් පුළුවන්. අංක 10 ජෙනරල් ඉංග්ලිෂ්. කැම්පස් ගියත් ජොබ් එකකට ගියත් රට ගියත් කඩ නැතුව නම් අමාරු. මේ මාස ටිකේ නිකන් ඉන්න එපා. ස්පෝකන් විතරක් නෙවෙයි ග්‍රැමර් හැදෙන පිළිගත් සහතිකයක් ගන්න. මේක කරන්න පුළුවන් හොඳ තැන් විදියට බ්‍රිටිෂ් වේ කවුන්සිල් ටිකක් ගණන් තමයි. ඒ වුණාට ක්වොලිටිය නම් සුපිරි. එහෙම නැත්තම් බොරැල්ලේ කුයිනස් ආයතනය නැත්තම් විශ්වවිද්‍යාලවල බාහිර ඉංග්‍රීසි පාඨමාලා තියෙනවා. ඒවායේ සහතිකේ පිළිගැනීමත් ගොඩක් වැඩි. අංක 9 ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි. අද කාලේ එක්සෙල් ෂීට් එකක් හදාගන්න බැරි නම් ඔයාට ඔෆිස් රස්සාවක් හිතන්නවත් බෑ. ඔයාට පුළුවන් මූලික සහතිකයක් හරි ග්‍රැෆික් ඩිසයින් පැත්ත හරි කරන්න. මේක කරන්න පුළුවන් හොඳ තැන් විදියට eSoft Metro Campus එහෙමත් නැත්නම් NIBM සහ ස්ලිට් එකෙනුත් කෙටි කාලීන පාඨමාලා තියෙනවා. ඔයාට අඩු මුදලට මේක කරන්න ඕන නම් VTA, NAITA කියන රජයේ ආයතන ගැනත් පොඩ්ඩක් බලන්න. අංක 8 AAT. මේක කොමර්ස් කරපු අයට විතරක් නෙවෙයි ඕනම කෙනෙක්ට ගැලපෙනවා. ඔයා මේ නිවාඩු කාලේ AAT ස්ටේජ් 1 සහ ස්ටේජ් 2 කොට දාගත්තොත් වයස අවුරුදු 20 වෙද්දී හොඳ සැලරි එකකට යන්න පුළුවන්. AAT කියන්නේ අඩුවෙන් වියදම් කරලා අඩුවෙන් මහන්සි වෙලා ඉක්මනටම ගොඩ යන්න පුළුවන් පාර. මේක කරන්න පුළුවන් තැන් විදියට ලංකාවේ ඕනම නගරයක AAT ක්ලාස් තියෙනවා. එහෙමත් නැත්නම් AAT ශ්‍රී ලංකා වෙබ්සයිට් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්නත් පුළුවන්. අංක 7 බැංකින්. ඔයාගේ හීනේ බැංකුවක වැඩ කරන එක නම් මේක තමයි පටන් ගන්න හොඳම කාලේ. බැංකු විභාගවලට ක්ලාස් යන්න පටන් ගන්න. මේක කරන්න පුළුවන් තැන් විදියට IBSL එහෙම නැත්නම් Institute of Bankers of Sri Lanka මේක හරහා තමයි විභාග තියෙන්නේ. පන්ති යන්න ඕන නම් සියත සාක්‍ය වගේ ප්‍රසිද්ධ තැන් තියෙනවා. අංක 6 Human Resource Management. මැනේජ්මන්ට් පැත්තට ආසායට HR කියන්නේ මරු ෆීල්ඩ් එකක්. මේකේ ජොබ් වේකන්සි ඕන තරම් තියෙනවා. මේක කරන්න පුළුවන් තැන් විදියට නම් දරාපු තැනක් තමයි CIPM කියන්නේ. ඒ සහතිකයට මාර පිළිගැනීමක් තියෙනවා. එහෙම නැත්නම් NIBM එකෙත් හොඳ HR කෝස් තියෙනවා. අංක 5 හොටෙල් ස්කූල්. ඉක්මනින් දියුණු වෙන්න රට යන්න බලාගෙන ඉන්න අයට මේක මරු පාර. කරන්න පුළුවන් තැන් විදියට රජයේ හොටෙල් පාසල තියෙනවා. කොළඹ විතරක් නෙවෙයි අනුරාධපුර, මහනුවර, ගාල්ල වගේ හැම පළාතකම ශාඛා තියෙනවා. මාස 6න් රස්සාවක් සුවර්.
අංක 4 හෙද සාත්තු සේවය. මේ දවස්වල වැඩිම ඉල්ලුමක් තියෙනවා මේකට. ජපානයේ යුරෝපයේ යන්න ලේසිම විදියක් තමයි මේ. ඒ ලෙවල් ඉවර වෙලා මාස 6ක NVQ කෝස් එකක් කරා නම් ගොඩම තමයි. කරන්න පුළුවන් තැන් විදියට සුරඩෝ කැම්පස්, ජූඩී වගේ ප්‍රසිද්ධ තැන් තියෙනවා. එහෙම නැත්නම් රජයේ NAITA එක හරහා NVQ සහතිකය ගන්න පුළුවන්. අංක 3 බියුටි කල්චර් මොබයිල් රිපෙයාරින්. ගැහැණු ළමයින්ට බියුටි කල්චර් වගේම පිරිමි ළමයින්ට මොබයිල් ෆෝන් රිපෙයාරින් වගේ කෝස් මාර වටිනවා. මේවා කරාම කාටවත් අතපාන්න ඕනේ නැහැ. තමන්ගේම බිස්නස් එකක් කරන්න පුළුවන්කම තියෙනවා. කරන්න හොඳ තැන් විදියට NVQ සහතිකය දෙන රජයේ කාර්මික විද්‍යාලය. එහෙම නැත්නම් ටෙක් කියන්නේ ඒකේ හරි, එහෙම නැත්නම් VTA එකට හරි යන්න පුළුවන්. අංක 2 පබ්ලික් ස්පීකින්. එහෙම නැත්නම් ලීඩර්ෂිප්. ඔයා කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ. ඉන්ටර්විව් බෝඩ් එක ඉස්සරහා කට ඇරලා කතා කරන්න බැරි නම් ඒ බය නැති කරගන්න මේ නිවාඩු කාලේ පාවිච්චි කරන්න. කරන්න පුළුවන් හොඳ තැන් විදියට ටෝස්ට් මාස්ටර් ක්ලබ්, එහෙම නැත්නම් ගැවල් ක්ලබ් වලට ජොයින් වෙන්න. මේවා ගොඩක් වෙලාවට නොමිලේ හරි ඉතාම අඩු මුදලකට කරගන්න පුළුවන්. අංක 1 රියදුරු බලපත්‍රය. මේක කෝස් එකක් නෙමෙයි වගේ පෙවුනට ලයිසන් එක කියන්නේ අද කාලේ අත්‍යවශ්‍යම දෙයක්. කැම්පස් පටන් ගත්තාම ජොබ් වලට යද්දි මේවට යන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේ නිවාඩු කාලේ සැහැල්ලු වාහන ලයිසන් එක ගන්න ඒක ජීවිත කාලයටම වටිනා ආයෝජනයක් වෙයි. ඉතින් යාළුවනේ මේ 10න් ඔයා තෝරගන්නේ මොකද්ද? ඔයාගේ ප්ලෑන් එක මොකද්ද? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ පාර A level ලියපු ඔයාගේ යාළුවටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. විභාග ගැන, රිසල්ට් ගැන, ඒ වගේම ජොබ්ස් ගැන දැනගන්න එක්සෑම් හබ් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරනවා.